හයි ගයිස් ඉතින් ඔන්න අද කතා කරන්න යන්නේ වින්නාර් කම්පැනිකින් හදන තවත් ඇප් එකක් ගැන. ඉතින් ඊට කලින් මම මේ කම්පැනිකින්ම හදපු ඇප් එකක් ගැන රිවිව් කරා ඊට දවස් දෙකකට විතර කලින්. ඉතින් ඒ වීඩියෝ එකේ තම්බ්නේල් එක තමයි මෙන්න මේ තම්බ්නේල් එක. ඉතින් ඔයාලට ඒක ගිහින් බලන්න පුළුවන්. නැත්තම් මේ ලෝගෝ එක ක්ලික් කරාට පස්සේ ඔයාලට ඊමන් ස්පේස් channel එකට ගිහිල්ලා ඔයාලට මේක බලන්න පුළුවන්. ඉතින් මේක වැඩි විස්තරම වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා කතා කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන රෙඩ් පැකට් කෝඩ් වගේක් දාලා තියෙනවා මේ වීඩියෝ එක ඇතුලේ. තනින් තන තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මම මේ පෙන්නන ස්ටෙප් ටිකට ගිහිල්ලා ඒවා ක්ලේම් කරගන්න. Binance එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ කෝඩ් ක්ලේම් කරගන්න. ඉතින් ඔයාලට Binance තියෙනවා නම් මේ ටික අනිවාර්යෙන් ක්ලේම් කරගන්න. මොකද ඔයාලට මේකෙන් රීවර්ඩ් එකක් හම්බ වෙනවා. රීවර්ඩ් එක කියනවා ඔයාලට මේකෙන් ගාණක් එකතු වෙනවා. පොඩි ගාණක් තමයි මම ඒකට කරලා තියෙන වීඩියෝ එකකුත් තියෙනවා. ඔයාලට ඒක තේරෙන්නේ නැත්නම් ඒ වීඩියෝ එක ගිහිල්ලා බලන්න පුළුවන්. ඊමන් ස්ටුඩියෝ channel එකේ බලන්න පුළුවන්. Binance කියලා එකක් ඇති මේ ඔයාලට thumbnail එක බලුවම තේරෙනවා. ඉතින් red packet code ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් එහෙනම් වැඩි කතා කරන්න දෙයක් නැහැ. යමු දෙගෙන ආපු වීඩියෝ එකට. ඉතින් ඔයාලට Play Store එකට ගිහිල්ලා මම මේ ස්ක්‍රීන් එකේ පෙන්නන නම ගහලා ඔයාලට පුළුවන් මේක Play Store එකට ගිහිල්ලා ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ටිකක් වෙනවා play earn enjoy ඒ වගේ ඒක skip කරලා දාන්න. ඊට පස්සේ Gmail එක දීලා ඔයාලට මෙතන sign up වෙන්න පුළුවන්. ඉතින් මගේ Gmail එක දීලා මෙතනට sign up වෙනවා. sign up වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ message එකක් ආවොත් හදිසියෙවත් ඔයාලට පැය 12ක් හෝ පැය 24ක් ඉඳලා ආයි try කරන්න. මොකද මේක යාවත් කාලෙන කරනවා කියන දවසින් දවස මම හිතන්නේ වෙනවා මොකක් හරි. එහෙම දෙයක් එන්නේ කලාතුරකින්. ඉතින් ඔයාලට ආවොත් පැය 12කින් ආයි try කරලා බලන්න. එතකොට මේක නිකම්ම අයින් වෙයි. ඊට පස්සේ මම මේක ආයි sign up වෙනවා. ඉතින් මට මෙහෙම message එකක් මම කලින් ඔයාලට screenshot එක පෙන්නන්නේ එහෙම එකක් ආවොත් කියලා තමයි. ඉතින් Google එකට දීලා ඔයාලට මේක sign up වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ දේවල් එනවා. ඉතින් ඒවා ඔයා කියවලා බලලා skip කරලා දාන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ game එකකට තමයි ඔය reload වෙන්නේ. මේකේ අර game දාලා point earn කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේකේ point earn කරනවා කියනකොට වෙන game වල නම් ඔයාලට point earn වෙන්නේ මේ වෙන විදිහකට. ඒ කියන්නේ ගේම් එක ප්ලේ කරාට පස්සේ තමයි ඔයාලට පොයින්ට් earn වෙන්නේ. මේකේ ගේම් එක ප්ලේ කරලා ඔයා එකේ දින්නොත් මේක පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඉතින් කලින් රිවිව් කරපු එකේ පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඇඩ් ප්ලේ වෙනවා. ඇඩ් එකෙන් තමයි ඔයාලට පොයින්ට් එකතු වෙන්නේ. ඉතින් කොයිම වෙලාවත් මේකේ පොයින්ට් නවතින්නේ නැහැ. මොකද අර ඇඩ් ප්ලේ වෙලා තමයි ඒකෙන් ගානක් තමයි අපිට මේ පොයින්ට් විදිහට එකතු වෙන්නේ. ඉතින් මේකේ පොඩි පොයින්ට් ගානක් තිබ්බහම ඔයාලට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මේ විදිහට තමයි ප්ලේ කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඇඩ් එකක් මේ විදිහට ප්ලේ වෙනවා. මේක තමයි සරලව මේ ඇප් එකේදී වෙන්නේ. මේකේ වෙන්නේ සාමාන්‍යයෙන් අපි අර ඇඩ් බලලා earn කරනවා වගේ දෙයක් තමයි. ඉතින් මේකේ මේ ගේම් එක ප්ලේ කරන්නේ අර අපිට කම්මැලි කමක් නැති වෙන්න. ඊට පස්සේ තමයි අර ඇඩ් එක ප්ලේ කරන්නේ. ඒකෙන් තමයි අපිට පොඩි ගාණක් දෙන්නේ. ඊට පස්සේ මෙතන රේලි ස්ට්‍රීක් කියලා එකක් මට එනවා. ලොග් වෙන වාරයක් පාසා එනවා. මේක දවසක් ගානේ දවසක් එනවා. එතකොට ඒක පල්ලෙහාට අදින් තියෙන. එතකොට ආට මේ ක්ලේම් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ බැලන්ස් එක උඩ ක්ලික් කරලා බලන්න. උඩම තියෙනවා ක්ලික් කරාට පස්සේ උඩ ඉරි තුනක් තියෙනවා. අන්නේ ක්ලික් කරාට පස්සේ ඔයාලට රෙෆරල් කෝඩ් කියලා බලා ගන්න පුළුවන්. ඒකට ගිහිල්ලා ඔයාලට මම මේ දෙන රෙෆරල් කෝඩ් එක ගිහිල්ලා එතෙන්ද ක්ලේම් කරගන්න පුළුවන්. ක්ලේම් වෙයිද කියලා නම් මට 100%ක් ගැරන්ටි කරන්න බෑ. මොකද ක්ලේම් වුණොත් හොඳයි. මේකේ දැන්ට පොයින්ට් 484ක් තියෙනවා. ඉතින් මම මේ ටික විත්ඩ්‍රෝ කරලා පෙන්නන්නම් ඔයාලට. අර පොයින්ට් 1000ක් earn වුණොත් ඔයාලට ලේසියෙන් විත්ඩ්‍රෝ එක ගන්න පුළුවන්. රෙෆරල් එක හරහා. ඉතින් රෙෆරල් එක try කරලා බලන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් විත්ඩ්‍රෝ කරන මෙතඩ් තියෙනවා. ඉතින් විත්ඩ්‍රෝ කරන මෙතඩ් තමයි මෙතන Ethereum IOTA ඊට පස්සේ Solana කියලා එකක් තියෙනවා. ඉතින් IOTA තමයි ලේසියෙන්ම ඔයාලට 400 ගණනකට වැඩි නම් ඔයාලට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මම Solana එක දීලා convert කියන එක ක්ලික් කරගන්න. convert කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට convert වෙනවා. convert වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට balance එක. ඉතින් මේ processing කියලා තමයි convert වෙන්නේ. convert වුණාට පස්සේ ඔයාලට status එකක් වෙනම එනවා. ඔයාලට බලා ගන්න ඊට පස්සේ withdraw කියන බටන් එකක් තියෙනවා. අනේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ තැනකට තමයි එන්නේ. ඉතින් මේ ප්‍රශ්නාර්ථ ලකුණු තියෙන තැන තමයි ඔයා මෙතන deposit link එක paste කරගන්න ඕන. ඉතින් මම මෙතන කලින්ම already paste කරලා තියෙනවා. ඊට පස්සේ යටට බලා ගන්න පුළුවන් ඔයාලට max කියලා තියෙනවා. ඉතින් max කියන එක ක්ලික් කරාට පස්සේ අපි convert කරපු එක 400 ගාන ලක්ෂ ගානකට තමයි convert වෙන්නේ. ඉතින් මේ ලක්ෂ ගාන මෙතෙන්ට max කියන එක ගෙවුවාම ඔක්කොම total එක එකතු වෙනවා. ඉතින් ඔයාලා type කරගන්න පුළුවන්. නැත්නම් max කියන එක ගෙවුවම ඔක්කොම ටික එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර withdraw address එකක් දාලා තියෙන හින්දා withdraw කියන බටන් එක ක්ලික් කරගන්න. මේකදී ඔයාලට විනාඩියක් ඇතුළත Binance එකටම ඔයාලට මේකේ withdraw එක හම්බ වෙනවා. processing කියලා තියෙනවා. මම ඔයාලට withdraw එක එන විදිහත් මම message එකේ පෙන්නන්නම්. විනාඩියක් ඇතුළත අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ මෙතන status එක බලා ගන්න පුළුවන් withdraw කරා කියලා pending කියලා තමයි තියෙන්නේ. ඉතින් pending එක අයින් මම මෙතන මේක cancel කරගන්නවා. ඊට පස්සේ ඔයාලට උඩින් මම message එක පෙන්නන්නම් Binance එකෙන් එන message එක. එවලෙම එනවා විනාඩියක් ඇතුළත. බලන්න දැන් තව ඩින්ගෙන් මේ message එක ඔයාලට pop up එකේ බලා ගන්න පුළුවන්.
ඔන්න බලා ගන්න පුළුවන් දැන් Binance එකේ මට ඩිපොසිට් කරා කියලා මැසේජ් එකක් ආවා. ඉතින් දැන් මම ඒ ක්ලික් කළා ඔයාලට පෙන්නන්නම් ඒක සාර්ථකව ඩිපොසිට් වුණාද නැද්ද කියලා. මේ ක්ලික් කරාට පස්සේ මට බලා ගන්න පුළුවන් උනේ මෙන්න මේ විදිහට මම සාර්ථකව මේක ඩිපොසිට් කරගත්තා කියලා. ඉතින් ඔයාලා මේ විදිහට බලා ගන්න පුළුවන් මම මෙතන මේක ඩිපොසිට් කරගෙන තියෙනවා ඔක්කොම සාර්ථකව. ඊට පස්සේ මේ මම යනවා Binance එකට ඔයාලට කොහොමද ඩිපොසිට් ඇඩ්‍රස් එක ගන්න කියලා බලන්න. ඉතින් ඇඩ්‍රස් එක ගන්නවා මුලින්ම Binance app එක ඕපන් කරගෙන යට තියෙන access කියලා තියෙනවා. ඒ ක්ලික් කරලා ඔයාලට පුළුවන් ස්පොට් එකට ගිහිල්ලා එතන add fund කියලා තියෙන ඒ ක්ලික් කරලා ඔයාලට IOTA කියලා ටයිප් කරලා මේක ඇඩ්‍රස් එක ගන්න පුළුවන්. ඉතින් නැත්තම් ඔයාලට පුළුවන් මෙතන පේන dashboard එකේ මුලින්ම home එකට ගිහිල්ලා add fund කියලා උඩින්ම තියෙනවා. අන්න ඒ ක්ලික් කරලා ඔයා මෙතන deposit crypto කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා select coin කියලා. අන්න එකෙන් ඔයා IOTA කියලා ටයිප් කරලා යටම තියෙන IOTA කියන ඇඩ්‍රස් එක ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන link එක එනවා. link එක ආවට පස්සේ copy කරගන්න තියෙන්නේ. copy කරලා මම අර පෙන්නුවා වගේ අර ප්‍රශ්නාර්ථ ලකුණු තියෙන තැනට ඔයාලට පුළුවන් මේ link එක paste කරගන්න. ඉතින් එච්චරයි. ඊට පස්සේ අර max කියන එක ක්ලික් කරලා ඔයාලට withdraw එක ගන්න පුළුවන්. එච්චරයි අද කතා කරන්න තියෙන ඉතින් මේ app එක ගැන. මේකෙදි කොයිම වෙලාවත් ඔයාලට point නවතින්නේ නැහැ. මට නම් මේ point 400 ගාන එකතු කරන්න විනාඩි 20ක් විතර ගියා. පැය කාලක් වගේ 20ක් විතර ගියා. ඉතින් ඊට පස්සේ ඔයාලා ලේසියෙන් withdraw එකක් ගන්න පුළුවන්. මොකද අර ad ගන්න එන හින්දා පොඩි කාලයක් යනවා සහ game එක අර mind එකෙන් play කරන්න ඕන. මොකද හදිස්සියක් fail වුණත් ඔයාලට මේක ad play වෙනවා. game එක පරාද වුණා. එතකොටත් ඔයාලට මේකේ point 50ට වැඩි එකතු වෙනවා. මොකද මේ game එකේ දින්නොත් ඔයාලට 70ක් 80ක් විතර එකතු වෙනවා එකපාරකට. ඉතින් ඒ විදිහට ඔයාලට earn කරගන්න පුළුවන්. ඉතින් එච්චරයි කතා කරන්න තියෙන. හදිස්සියෙ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. channel එක subscribe කරලා set වෙන්න. ඉතින් එහෙනම් හැමෝටම goodbye.